බයි බයි රාගම. අද රාගම අන්තිම දවසේ 12ට ඉවරයි සෙනසුරාදා. ආශා සිටින එකක් මේකේ වැලිසර රස්නේ වුණාට මේ පරිසරේ මාර්කා මේ අපේ අලුත් ළමයෙක් මේක අපේ එහා පැත්තේ ගෲප් එකේ ළමයෙක්. අසලදී ගෲප් දැඩි ඉල්ලීම් මත මේක ගත්තේ. අන්තිම දවසට කියන්නේ. ඔව්. පාන්දර ඉතින් ඇවිල්ලා රිහැබිලිටේෂන් ඒකනේ 7:40 ට්‍රේන් එක යවම් පස්සේ දැන් වෙන වෙලාව 8ක් පහුවෙලා පොට්ටක් ළමයට තමයි අමාර වෙනකොට හිටියම ඇති අපු ගමන් කනවා රාගම තියෙන නියම කැන්ටින් එක හොස්පිටල් කැන්ටින් එක kan ada kan rasa kamu dengan rasa kamu රසයි Muhammad kala kian rasa dikit Hi. Good morning. Good morning. අපි යනවා රාගම රිහැබිලිටේෂන් හොස්පිටල් එකේ ක්ලිනිකල්ස්. රාගම ක්ලිනිකල්ස්. ඉතින් අද අපි යන පීඩියෝ එකට පීඩියට්‍රික් එකට බලමු අද දවසේ මොනවද වෙන්නේ කියලා. මේ මහන්සි දුක් අන්දන්න නගින්න ඕන එකට මහන්සි අද හරිම විශේෂ දවසක්. මොකද අද අපි මේ රිහැබිලිටේෂන් හොස්පිටල් එකට යන අන්තිම දවස. අවුරුදු 3.5ක් පුරාවට අපේ ක්ලිනිකල් ලයිෆ් එකේ ඒ කියන්නේ අපි විවිධ එක වීක්ස් වලදී රාගම එනවා. ඉතින් මේ අපේ ක්ලිනිකල් ලයිෆ් එකේ අපි රාගම හොස්පිටල් එකේ යන අන්තිමම දවස. රාගම හොස්පිටල් එක කියලා කියන්නේ ගොඩක් ලස්සන හොස්පිටල් එකක්. මේ දැන් ඔයාලට මේ පේන්නේ රාගම හොස්පිටල් එකේ තියෙන චර්ච් එක. ඒ වගේම මේකේ පන්සලකුත් තියෙනවා. ඒකත් හරිම ලස්සනයි. ඒකත් ඔයාලට මේ වීඩියෝ එකේ බලා ගන්න පුළුවන්. මේ පරිසරය දකිනකොට අද දැනෙන්නේ වෙනම අමුතු හැඟීමක්. මොකද ස්ටුඩන්ට් කෙනෙක් විදියට මේ දකින ලස්සන ආයිමත් ඒ විදියට දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක කියන්න බැරි හරිම දුකකින් පිරුණු සමහර වෙලාවකට ඒක කියාගන්න බැරි තරම් හිතට එන සිතුවිල්ලක්.
මේ තියෙන ෆීඩ් බෝඩ් එක රාගම ෆීඩ් බෝඩ් එකට ටිකක් අන්න සාමාන්‍ය ළමා සම්බන්ධයෙන් කියලා කියන අනිවාර්යයෙන්ම යාට සෙල්ලම් කරන්න පිළිට යන චිල්ඩ්‍රන් පාක් එකක් තියෙන්න ඕනේ නේද? ෆීඩ් බෝඩ් එකට එහා පැත්තෙන් තමයි මේක තමයි දැන් අපේ අපොයින්ට්මන්ට් එක තියෙන්නේ නැද්ද? පීට් ෆිසියෝതെරපි යුනිට් එක. ලන්ච් එක ගත්තා එකත් ඉවරයි. ඉතින් එදාත් වෙනද වගේම අපි කාලබිලිවර වෙලා ආයිමත් සීටින් එකට ගියා. මොකද එදා දවසෙත් අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා. මොකද මේක සැටර්ඩේ දවසක්. ඉතින් 12 වෙනකන් ක්ලිනිකල්ස් තියෙනවා. ඉතින් අපි ගිහින් වෙනදා වගේම වැඩ පටන් ගත්තා. කියා ගන්න බැරි හරිම ලොකු දුකකින්. ඉතින් අපි වෙනද වගේම පේෂන්ස්ලව බලලා එයාලගේ විස්තර එහෙම අරගෙන අපි ඇසෙස්මන්ට් එහෙම හදනවානේ. හදලා ඉවර වෙලා අපි සුපුරුදු විදියට අපේ කටයුතු කරන වැඩ ටිකක් තියෙනවානේ. ඉතින් ඒ ටික කරන්න පටන් ගත්තා. මොකද ඒ දවස් වැඩ ටික ඒ දවස් ඉවර කරගන්න ඕනනේ. ඒක නිසා ඒ වැඩ ටික කරන්න අපි පටන් ගත්තා මේ විදියට. ආද දැන් අපේ ක්ලිනිකල් අන්තිම දවස නෙමෙයි රාගව. දැන් අවුරුදු 3ක්නේ 3ක් ආවනේ ක්ලිනිකල්. සැරින් සැරේට දැන් අද අන්තිම දවස. දැන් මොනවද හිතෙන් කියන්නද? බණ්ඩා. දුකයි මම ආශා ෂෙටින් එකක් ලොක්කේ මිනිහේ වැලිසර රස්නි වුණාට මේ පරිසරේ මාර්කාම් එහෙනම් මම ආශා දුකයි. ඔයා දිලංජනි. මම පස්සම සැදෙනවා මම peaceful. දෙක. ඔයා. අර වගේම තමයි NHS එක ගත්තොත් ටිකක් කරන අගරීකරණයක් තියෙනවා. හැබැයි මෙහි මාර්ම කාම් ක්වයට්. එතකොට මෙහි අවුරුදු 3ක් ක්ලිනිකල් දාවා පීට් වලට, නියුරෝ වලට, MSK වලට. ඒකත් එක්ක ඉතින් අපි ඉගෙන ගත්ත සෑහෙන සපෝට් එකක් දුන්නා PCOS පා. යාට වෙනම තෑන්ක්ස් කරන්න ඕනේ වගේ පේෂන්ට්ස් ලා. යාලත් සෑහෙන සපෝට් එකක් දුන්නා. ඉතින් හැමෝටම thank you. දුකයි වැඩේ. අද අන්තිම දවසේ. Thank you. We are leaving from the pediatric physiotherapy unit and Volkswagen. Then bye. Hi. Bye bye රාගම. අද රාගම අන්තිම දවසේ 12ට ඉවරයි සෙනසුරාදා. අපි යනවා අවුරුදු 3ක ක්ලිනිකල් නේද? අපි MSK වලට, නියුරෝ වලට, කාඩියෝ වලට ආවේ නෑ, පීඩ්ස් වලට. ඒ වගේම ෆයිනල් ක්ලිනිකල් රොටේෂන් එකෙත් ආවා. ඉතින් ওই විදිහට රාගම ක්ලිනිකල්ස් ඉවර වෙනවා අවුරුදු 3ක්. සති 20ක් 25ක ක්ලිනිකල්ස් මේ විදිහට ඉවර වෙනවා. සෑහෙන සතුටුයි ඒ වගේම දුකයි. නැද්ද? මොකද මේ සෙටින් එක අනිත්‍යයට වඩා හරිම ලස්සනයි. ඒ වගේම තමයි මේ එන්වයරන්මන්ට් එක මාරම ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි. අපිට පේෂන්ට්ස් ගොඩාක් ගාණක් හම්බුණා. එයාලට වෙනම තෑන්ක්ස්. ඒ වගේම තමයි මෙතන ඉන්න ෆිසියෝස්ලා එයාලට ගොඩක් කියලා දුන්නා. එයාලටත් තෑන්ක්ස්.
හැමදාම ඉතින් උදේ 7:40 ට්‍රේන් එකේ ඇවිල්ලා ඊට පස්සේ රාගම ස්ටේෂන් එකේ බැලලා මෙහෙන් කැන්ටින් එක නැත්තම් අපේ තියෙන රංගාස් හෝටල් එක අපි එකකින් කාලා අපි එහෙම අවුරුදු 3ක් විතර ආවා. ඉතින් ආයේ ඉතින් මේ විදියට මේ වගේ රූටින් එකක් ආයෙ කවදාවත් හම්බෙන එකක් නැහැ. දුකයි. එක්ක පේජ් එක හිතන්නේ කොහොමවත් ස්ටුඩන්ට් කෙනෙක් විදියට ක්ලිනිකල් වලට ආයේ මෙහෙම අපිට chance එකක් හම්බෙන්නේ නැහැ. එතකොට මේකේ තියෙන එක්ස්පීරියන්ස් එක අපි උපරිම ගත්තා. අපිට පුළුවන් උපරිමයෙන් අපි තරම් try කරනවා. අපිට ඉතින් මේ විදියට ෆිසියෝതെරපි ස්ටුඩන්ට් කෙනෙක් විදියට රාගම ක්ලිනිකල් ඉවර වෙනවා මේ ජර්නි එක. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලට හිතෙන්නේ මොනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වෙන ඉස්සරහදී Q&A සෙෂන් එකක් කරන්න. ඒකට ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද කියලාත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න. Thanks for watching.